අයිබෝන් හැමදෙනාටම අපි මේ වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකෙන් බලමු කොහොමද PHP scripting language එකත් එක්ක object oriented programming කරන්න කියලා. මුලින්ම PHP ගැන කතා කරනවා නම් මම කලින් PHP වීඩියෝ ටියුටෝරියල් එකේ ඔයගොල්ලන්ට PHP ගැන විස්තරයක් කියලා ඇති. PHP කියන්නේ scripting language එකක්. PHP වල object oriented features ඒගොල්ලෝ දෙන්න පටන් ගත්තේ PHP 4 වල ඉඳන් ඒ totally දෙන්න ගත්තේ නැහැ. partially තමයි object oriented features add කරේ. ඒ PHP 5 වල ඉඳන් දිගටම fully object oriented concepts තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ වීඩියෝ ටියුටෝරියල් එක බලන්න කලින් ඔයගොල්ලෝ මගේ කලින් PHP video tutorials බලලා ඉන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට PHP ගැන දැනුමක් තියෙන්න ඕනේ මේ video tutorials අවබෝධ කරගන්න නම් අපි මේ object oriented ඒ PHP ත් එක්ක පාවිච්චි කරන්නේ. මම මේකේ feature එකක් ගැන කිව්වොත් මේ object oriented PHP කියන්නේ අපි දැන් සාමාන්‍ය PHP පාවිච්චි කරන්නේ web page එකක් develop කරන්න වගේ දෙයකටනේ. අපි හිතමු අපි වෙබ්සයිට් එකක් හදනවා PHP වලින්. අපි object oriented දෙයකට පාවිච්චි කරොත් අපි හදන්නේ simple website එකක් නම් ඒ simple website එකට අනවශ්‍ය complexity එකක් add කරනවා මේ object oriented පාවිච්චි කරන එකෙන්. එහෙම නැතුව අපි complex website එකක් හදනවා කියලා හිතන්න. ඒ complex website එකක් අපි හදනවා නම් ඒ complex website එකට අපි object oriented PHP පාවිච්චි කළොත් ඒ site එකට අනවශ්‍ය simplicity එකක් add කරනවා. මේ වගේ පොඩි දේවල් තමයි තියෙන්නේ. අපි දැන් කතා කරමු ඇයි object oriented useful වෙන්නේ කියලා. එකක් තමයි අපේ code එක object oriented පාවිච්චි කිරීම නිසා reuse කරන්න පුළුවන්. ඒකට කියන්නේ ඒක object oriented feature එකක් reusability කියලා ඒකට කියන්නේ. ඒ වගේම තව දෙයක් තමයි අපේ code එක organize කරන්න පුළුවන්. ඒ වගේම හරිම ලේසියෙන් maintain කරන්න පුළුවන් object oriented පාවිච්චි කිරීම නිසා. ඒ වගේම අපේ code එකට clear එකක්, කියන්නේ පැහැදිලි බවක් ඇති වෙනවා. ඒ වගේම අපේ code එකේ තියෙන complexity එක නැති වෙලා යනවා. තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඒකට කියන්නේ code modularity කියලා. ඒකේ තේරුම නම් මෙහෙමයි. අපිට පුළුවන් ඔයගොල්ලෝ දැක්කලා ඇති ඔයගොල්ලෝ Joomla Drupal වගේ දෙයක් use කරනවා නම් ඒවයි තියෙනවා modules components වගේ දේවල්. අපිට object oriented programming පාවිච්චි කරලා PHP එක්ක අපිට ලේසියෙන් පුළුවන් මේ modules වලට සමාන දේවල් හදාගන්න. මේවා තමයි සාමාන්‍යයෙන් object oriented PHP වල තියෙන වාසි. මට අමතකුණා තව කියන්න දෙයක්. ඔයගොල්ලෝ PHP framework එකක් පාවිච්චි කරනවා නම් මොකක් හරි. දැන් ලෝකේ ගොඩක් තියෙනවා PHP frameworks. ඒ වුණාට මම විතරක් නෙවෙයි ගොඩක් අය recommend කරන හොඳම framework එක තමයි Zend, Zend. මේ framework එක හදලා තියෙන්නේ PHP develop කරන්න ගත්ත team එකේම දෙන්නෙක්. ඒගොල්ලෝ PHP develop කරන්න පටන් අරන් PHP version 3 එක out වුණාට පස්සේ ඒගොල්ලෝ PHP වලින් වෙන් වෙලා වෙනම Zend කියලා corporation එකක් පටන් ගත්තා. දැනට ඒගොල්ලෝ PHP වලින් වෙන් වුණත් ඒගොල්ලෝ දැනට PHP වලට ලොකු සේවයක් කරමින් ඉන්න කට්ටියක්. ඊට පස්සේ තව හොඳ framework එකක් තියෙනවා Cake PHP කියලා. මේ Cake PHP එක ඔයගොල්ලෝ CMS එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ ඒකෙන් ඒ කියන්නේ Cake PHP වල expert කෙනෙක් වෙනවා නම් ඔයගොල්ලන්ට කවදා හරි පුළුවන් වෙයි හොඳ content management system එකක්. ඒ කියන්නේ CMS එකක් හදාගන්න. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද class එකක් create කරන්න කියලා.